ආයුෂ බොහෝ වේවා නිරෝගී සුව ලැබේවා. බොහෝ උදවිය මෙය වල් පැලෑටියක් යනුවෙන් හැඳින්වුවත් නමුත් මෙහි ඖෂධීය ගුණය ඉතා ඉහළින් තිබෙන බව පැරණි පොතපතෙහි සඳහන් වේ. මේ ඔබ දකින්නේ දියහබරල යන නමින් හඳුන්වන ඖෂධීය පැලෑටියයි. දම්පාට මල් පිපීම අප්‍රේල් මැයි ජූනි මාසවල සිදුවේ. මල් හටගන්නේ නටුවේ ඉහළ සිට පහළටය. මිනිස් සිරුරට ඇතුළු වූ විෂ විනාශ කිරීමේ සුවිශේෂී හැකියාවක් දියහබරලවලට තිබෙන බව පොතපතෙහි සඳහන් වෙනවා. සර්ප විෂ සඳහා යොදා ගැනේ. දියහබරල මැල්ලුම කැඳ සහ ව්‍යංජන අයුරින් ආහාරයට ගත හැකිය. දියවැඩියා රෝගීන්ට දියහබරල මැල්ලුම ඊටාම ගුණදායක බව පැරණි පොතපතෙහි සඳහන් වේ. ගුද මාර්ගයේ ආශ්‍රිත රෝගී තත්ත්වයන්ට දියහබරල කැඳ ඊටාම ගුණදායක බව දැක්වේ. මව්කිරි වැඩිවීම සඳහා දියහබරල අමුවෙන් අඹරා දෙහිගෙඩියක පමණ ප්‍රමාණයක් උදේ හවස එළඟි තෙල් හෝ මෝරු සමග ආහාරයට ගැනීම ඊටා ගුණදායක බව පැරණි පොතපතෙහි සඳහන් වෙනවා. දුරාතීතයේදී දියහබරල ආහාරයට ගත් උදවිය ඊටාම නිරෝගීව ජීවත් වූ බවට ඉතිහාසයේ සාක්ෂි දරයි. ඔබට කතා කළ මම පාරම්පරික එළවයි දෙන්කේ අබේවර්ධන. වීඩියෝව හොඳ යයි සිතේ නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. තව කෙනෙකුට නැරඹීම සඳහා ෂෙයා කරන්න.